සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම කෙනෙක්ටම. අද දවසේදී ජේසුස් වහන්සේ අපි හැමෝටම ආරාධනා කරනවා ප්‍රේමාන්තයෙනි අව්‍යාජත්වය, අවංකත්වය, ඇත්ත ඇති සැටියෙන් ජීවත් කරවන්න. සත්‍ය සහ සාධාරණත්වය කියන්නේ දෙවියන්ගේ හිතේ සහ මනුෂ්‍යයන්ගේ හිතේ තියෙන වටිනාම ගුණධර්මයක්. ඉතින් අභ්‍යන්තරයේ ගඳ ගහන මලකුණක් තියාගෙන ඉන්න පිටතින් සුදුහුණු ගහපු බාහිරෙන් ලස්සන කරපු සොහොන් කොතක් වෙනවට වඩා වැදගත්ම කාරණාව හැම මොහොතකදීම බාහිරය වගේම අපේ අභ්‍යන්තරය පරීක්ෂා කරලා බලන එක. ගොඩක් වෙලාවට අපි බාහිර අලංකරණයට දක්ෂයි. නමුත් අපි කොයි මොහොතේද අපේ ඇතුළ ගැන හිතුවේ? අපේ අභ්‍යන්තරය ගැන හිතුවේ? වැදගත්ම කාරණාව අපේ අභ්‍යන්තරය පිරිසිදුව, අවංකව, අව්‍යාජව, නිකැලැල්ව තබා ගැනීමයි. අපි මේ ගැන කල්පනා කරමු. ආමෙන්.